හම්බුනේ හොඳම වෙලාව. මාලිමාවේ 159න් 158කට මේක අවශ්‍ය නැහැ. මාලිමාවේ 158කට මේක වටගලට නෑ මේක. මේක රනිල් වික්‍රමසිංහගේ හොඳම දූෂණ විරෝධී කමිටුවේ සභාපතිගේ කතාවෙන් පස්සේ මට කතාව ලැබිච්ච ගැන මම සතුටු වෙනවා. රනිල්ගේ ෆයිල් ටික තියාන කරපු කෙනා කතා කිරීමෙන් පස්සේ මට මේ කතාව ලැබීම ගැන මම සතුටු වෙනවා. අනික් කට්ටියට නෙවෙයි. මේක අනික් මේ මං කාගවත් නම් කියලා නෑ වාඩි වෙන්න මහත්තයා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මයිල් ගහක් කොලවන්නේ නෑ මේ ආණ්ඩුව. මයිල් ගහක් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ ආණ්ඩුව හොලවන්නේ මේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාපු වෙලාවෙත් ජනාධිපතිතුමා මේකට කැමති වුණේ නැහැ. මෝරු ටික ගන්න නැහැ, හාල් පාරු, හාල් මැස්සෝ ටික ගන්නේ. අද ගත්ත මිනිසුන්ගෙන් චාමර සම්පත් විතරයි පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මිනිහෙක් අත්අඩංගුවට අරන් තියන්නේ. අනිත් ඔක්කොම කවුද? පිල්ලයන් පෙරදිච්ච මිනිහෙක්. මර්වින්සිල්ලා පෙරදිලා ගෙදර හිටපු මිනිහෙක්. ජනතාවගේ කැමැත්ත තියෙන එකෙක් ගත්තා නම් ගත්තේ චාමර සම්පත් විතරයි. අනිත් කිසිම එකෙක් ගන්නෙ නෑ, ගත්තෙත් නෑ, ගන්නෙත් නෑ. මට ඒක විශ්වාසයි. රනිල්ගේ නකුටවත් අල්ලන්න වෙන්නේ නෑ. මේ දෙන්නම පොලිස් ඇමති ජනාධිපති දෙන්නම කරන්නේ. කරනවා නම් පුළුවන් නම් කරන්න. අපි දන්නවා පහුගිය ආණ්ඩුවේ ජනාධිපතිතුමායි පල්ලෙහා කතා වෙච්ච ඇමතිලයි. ඒ නිසා ඉලුප්පිටිය අද තපින්නේ. ගණ්ඩ කියන්නකො ඉලුප්පිටියට වෙච්ච අසාධාරණ මේ මිනිහා රාජ්‍ය සේවයේ. ඒ මිනිහා අනුන්ට වැඩ කරේ. ගණ්ඩ බැරි වුණා ආණ්ඩුවට. ඊළඟ එක මේ බටලන්ද ගැන කතා කරනවා. තවත් බටලන්ද ගැන තව මොනවද කතා කරන්නේ? බටලන්ද ගැන කතා කරනකොට බදුල්ලේ ආරක්ෂක රාජ්‍ය ඇමති පස්සර බදුල්ල මෝටර්ස් මස්කඩේ තිබ්බේ බදුල්ල මෝටර්ස් බෙරගල කැම්ප් එක. එකක්ද තිබ්බේ බෙරගල කැම්ප් එක තමයි බටලන්දට වැඩිය ලොකුවට තිබ්බේ. බෙරගල කැම්ප් එකේ ගෝනි බිල්ල කවුද? බෙරගල කැම්ප් එකේ 88 89 අපිටත් අවුරුදු 20යි. බෙරගල කැම්ප් එකේ ගෝනි බිල්ල කවුද? බෙරගල කැම්ප් එකේ ගෝනි බිල්ල. මං අද මේ කතාව කතා කරායින් පස්සේ Facebook වලින් සමාජ මාධ්‍ය වලින් කවුද ගෝනි බිල්ල කියලා මිනිස්සු කියයි. මම නම කියන්නේ නැහැ. බෙරගල කැම්ප් එකේ ගෝනි බිල්ල කවුද කියලා මම නම කියන්නේ නැහැ. කිව්වොත් රෙදි නැහැ. රෙදි නැහැ කිව්වොත්. ඇයි නම කිව්වොත් බය? පාර්ලිමේන්තුවේ බය වෙන්න ඕනේ නැහැ. මම කියන්න ඕනේ නැහැ. තව ටිකකින් මේ කතාවෙන් පස්සේ බලන්න කියයි. ආවලා කියලා කියයි. මම කියන්න ඕනේ නැහැ. අන්තිමේදී මිනිස්සුන්ට හුප්පේ තමයි. බඩු පාර්සලුත් නැහැ. වියලි සලාක බඩු පාර්සල් බෙදනවා කියලා කෝ දැන් මිනිස්සුන්ට දුන්නාද අවුරුද්දට? සිංහල අවුරුද්දට බඩු පාර්සල් දෙනවා කියලා. ඒක දී ගන්න බැරි වුණා. දැන් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බේ වට, බස් ගිනි තිබ්බේ වට. මේ පොදු දේපොළ යටතේ නඩු දාන්න ඕනේ කාටද? වැඩියෙන්ම පොදු දේපොළ යටතේ තපින්න ඕනේ ඔය යහපැත්තේ ඉන්න කට්ටිය. වැඩියෙන්ම නඩු වැටෙන්න ඕනේ යහපැත්තේ ඉන්න කට්ටියට. දැන් බොරුවට මෙතන ඇවිල්ලා මේ බටලන්දක් ඇදගෙන අර උදේ මුජිබුල් රහමන් මහත්තයා කිව්වා වගේ මේ බටලන්ද ගෙනල්ලා ඕගොල්ලෝ ඇදගෙන නෑව මිසක් මහින්ද රාජපක්ෂගේ මයිල් ගහක් කොලවන්නත් බෑ ඕගොල්ලන්ට. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ චන්ඩිකා බණ්ඩාරනායක මහත්තයාගේ කිසි දෙයක් මේ ආණ්ඩුව කරන්නේත් නෑ, කරන්න පෙළඹෙන්නේත් නෑ. ඒක වගකීමෙන් කියනවා. ඕන්නම් ඔය පොඩි උන් ටිකක් අරන් දවස් 14ක් 15ක් ඇතුළට දාලා පොඩි චූන් එකක් ගන්නවා විතරයි. ඒ අරෙන්ට කිසිම චූන් එකක් ගන්න බෑ ඕගොල්ලන්ට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ 18 දෙනෙක් මැරුවා. මැතිනිට අපේ මැතිනි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ජනාධිපතිවරණේ වෙලාවේ අපේ ඡන්ද පෙට්ටි බර ගානක ඡන්දේ දාන්න දුන්නේ නැහැ. ඒ නිසා අපි ජනාධිපතිවරණේ 89 පෙරදුනා. ඒ විතරක් නෙවෙයි විජය කුමාරතුංග මැරුවා. අද විජය කුමාරතුංග මරපු එක ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. ඒ වගේම රෝහණ විජේවීර මහත්තයා මැරුවා. රෝහණ විජේවීර මහත්තයාගේ පවුලට තාම කතා කරන්නේ නැහැ. 60000ක් තරුණයෝ ජනතා විමුක්ති පෙරමුණ හින්දා නැත්තම් ආණ්ඩුවයි ජනතා විමුක්ති පෙරමුණයි දෙගොල්ලම හින්දා 60000ක් තරුණයෝ මැරුණා. අද වෙනතුරු මේ ආණ්ඩුව ඇවිල්ලා දැන් මාස 6යි. අඩුම වශයෙන් පින් අනුමෝදන් කරලා දානයක්වත් ඕගොල්ලෝ දුන්නේ නැහැ මේ ආණ්ඩුව. ජනතා විමුක්ති පෙරමුණ අමතක කරලා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කැපවෙච්ච මැරිච්ච මිනිස්සු අමතක කරලා ඒ පවුල් අමතක කරලා මේගොල්ලෝ මේ අලුත් ගමනක් යන්නේ. හරියට දැන් ජනතා විමුක්ති පෙරමුණේ නෙවෙයි විදියට යන්නේ. රෝහණ විජේවීර මේ පක්ෂය හදන්න මොනතරම් කැපකිරීම කරාද, මොනතරම් මහන්සි වුණාද? රෝහණ විජේවීර අමතක කරලා යන ගමනකට අලුත් ගමනකට යන්නේ. ඒකට 89 කාලේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ගාමට් හදනකොට මේගොල්ලෝ මොනවද කිව්වේ? සුද්දොන්ට ජංගි මහන්න යනවා, බුද්දොන්ට බෙසියර් මහන්න යනවා කිව්වා. හැබැයි අද ඊයේ හොඳ වෙලාවට ට්‍රම්ප් නැවත රිවර්ස් කරගත්ත මාස 3කට
නැත්තම් එහෙම බලාගන්න තිබ්බ වෙච්ච දේවල් එහෙනම් ගාමන්ට් ඔක්කොම වහන්න වෙනවා. ඇඟලුම් කර්මාන්ත ශාලාවල් වල වැඩ කරන මිනිස්සු ඔක්කොටම ගෙවල් වලට යන්න වෙනවා. එහෙනම් අද පටන් ගත්තේ. එහෙනම් අද ඉඳලා පටන් ගන්න තිබ්බා හොඳ වෙලාවට රටේ මිනිස්සුන්ගේ වාසනාවට. මේ මිනිස්සුන්ගේ ආණ්ඩුවේ වාසනාවට නෙවෙයි. රටේ මිනිස්සුන්ගේ වාසනාවට අහිංසක වැඩ කරන ඇඟලුම් සේවක සේවිකාවන්ගේ වාසනාවට ට්‍රම්ප් එක පිටිපස්සට ගත්තේ හින්දා තමයි අද බෝනස් එක හම්බුනේ. නැත්තම් තමුන්නාන්තලාගේ ආණ්ඩුවෙන් බෝනස් දෙන්නේ නැහැ. තමුන්නාන්තලාගේ ආණ්ඩුව තාමත් එහෙනම් දුක් විඳිනවා අහිංසක මිනිස්සු. ඒවා හදපු මිනිස්සු වෙනයි අද මිය ගියත්. ඒවා වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු වෙනයි. ඒ නිසා තමුන්නාන්තලාට කිසිම දැක්මක් නැති ආණ්ඩුවක් දැක්මක් නැති වැඩක් කරන්න බැරි ෆේල් වෙච්ච ආණ්ඩුවක් කියන එක මේ අවස්ථාවේදී කියන්න ඕන.